මේ තාත්තා බලුපැටව 10 දෙනෙක් පන්සල ළඟ දාලා ගිහලා ලස්සන දෙන්නෙක් ඉන්න මංගේ ඉන්නද? ඔළුව හොඳ නැද්ද ඔක්කොන්ගේ? මේ ගෙදරට එක බලුපැටියෙක්වත් ගේනවා නෙවෙයි යෝ. මෙයාගේ ගානක්. හලෝ. ඔව් ඇඩ්ඩින්. පොඩ්ඩක් ඉන්න. ඇඩ්ඩින් ලොක්ක කතා කරනවා. හලෝ ලොක්කා. සර් ගේන්න සර්. අපිටත් නෑනේ. කිසි අවුලක් නෑ. ඕන වෙලාවක ගේන්න. බයි. කියනවා ලොක්ක මොනවද දෙවන්න හදන්නේ මෙහාට? ඔව් මැගියෝ. ලොක්කා යනවා එයාගේ වත්තට කවුරුත් නැහැලු එයාගේ බලුපැටිය බලා ගන්න. මං කිව්වා බලා ගන්න කියලා. අහනවා මට මේ බල්ලෝ නලවන්න මෙහෙ. බල්ලා වුණත් බොස් කෙනේ. මගේ රස්සාව නැති වුණොත්. මගේ කාපට් ටික ඉරුවොත් ඉස්කෝලේ ගිය බල්ලෙක් වෙන්න ඇති. මෙන්න කෝප්පේ මෙන්න දංගල යන්න පුතා. මේ ලොක්කා මෙයාගේ නම නෝන්ජල් බල්ලෙක් වගේ බය කරගන්න ඕන. අපේ ලොක්කගේ පාට දාන්නවද මට බහිනවා මගේ පුදුවේ. ඔච්චර සර වෙන්නේ බාපැටියෝ. දෙන්නම කරකනවද? මැගි මේ සතා මෙතනින් ගෙනියනවා. මේ මොකද්ද මෙයාගේ නම? ලොක්කගේ බල්ලා කියලා බලන්න. බබා ලොක්කගේ බල්ලා. සුනක රාජ. ඇඩ්ඩින්. ඔයාගේ නමමයි. මනුස්සෙක් වගේ. මනුස්සෙක් වගේ. බල්ලා කුස්සියට ගෙනින් මස් කටක් දෙනවා. නැත්තම් දවසම එල්ලිලා ඉන්නද මෙතන? එන්න ඇඩ්ඩින් අපි යන් කුස්සියට. එක ජාති දෙන්න. මගේ චූටි බබාට උඟා තිබහද? මං ඔයාට හොඳ මස් කට්ටක් දෙන්නම්. මෙන්න මගේ පුතා. ඒයි රැට කන්න තියෙන මස් දානවා. දානවා කහක දානවා. ඉඳෝ. ගොල්ලෙක් නෙමෙයි ඌරෙක්. ඉඳා. මොනවද මේ? අද රැට කන්නගෙන ආපුවා. ඔයාගේ ලොක්කගේ බල්ලට පින් සිද්ධ වෙන්න. ඊට පස්සේ සෙල්ලම් බෑ. හලෝ. කොහමද මේ සනීපෙන් ඉන්නවද? ඔය වැරදි නම්බරයක් එහෙම කෙනෙක් අපේ ගෙදර නෑ. මේ බොස් කතා කරන්නේ ටොමි කියන්නේ මගේ බල්ලට. දැන්නේ තේරුනේ. හොඳින් ඉන්නවා. කිසි කරදරයක් නැති අනේ හොඳම හොඳ පැටියා. හොඳයි බොස්. මම නවතිනවා. ආඩයා. දුවනවා යන්න. ලොක්ක වගේම කඩුත් හංගනවා කාටවත් දෙන්නේ නැහැ. කන්න දීපුවා තාපා ගන්න එපා. ලොක්කට හිටියා උදාන බල්ලෙක් ලොක්කට හිටියා. එන්න මල්ලි අලුත්ම කට්ටක් කාලා බලමුද? අතුලට ගියතු අස්නාව. ඔහොම හිටපුවාවේ ලොක්ක ඇවිත් ගෙනියන්නේ නැත. අව්බෝ. හරි බරටම තියෙනවා. මොඩයා. බල්බම් බිකිනීමට තිබේ. අනේ තාත්තේ මම ලස්සන තෑග්ගක් ගෙනා බලන්න පන්සල ළඟ දාලා ගිහින්. දෙන්නම සටන්කාරයෝ. ඔක්කොම ඇඩ්ඩින් ගේ පෙරලනවද නවත්තනවා. හලෝ. විනාසයි මගේ සාලේ ඉවරයි. ඇඩ්ඩින් ලොක්ක කතා කළා. එයා ආපහු එන්නේ මාසෙකින්ලු. මාසෙක් මේක එල්ලලා ඉන්න එක සපය වැත්තක ජීවත් වෙනවට වඩා